බෝයි පෙන්ගේ මවව යාළු කරගන්න සාස්තරේ අද Who Speaking තුලින්. හෙලෝ කියන්නේ හෙලෝ මේ ඕගොල්ලන්ගේ කෙවල් පැත්තට කවුරු හරි දැන් මිනිස්සෙක් ආවද? ඔය කොහෙද කතා කරන්නේ? මේ කෙවල් ගාවින් කතා කරන්නේ ඉක්මනට කියන්නකෝ දැන් ආවද කියන්නකෝ. නෑ මම කීයතුනේ හිටියේ මම දැක්කේ නෑනේ. ඔයා දැන් කොහෙද ඉන්නේ? අනේ ඇන්ටි ඒත් දන්නේ. ඒ කියන්නේ මොන වගේ කෙනෙක්ද? ඒ කියන්නේ ඇන්ටි මේ රැවුලේ වමලා කොණ්ඩේ කොටිට කපලා ඉන්න නිකන් මං හිතන්නේ පිරිමි කෙනෙක්. ගොඩක් කට්ටියක් ආවද? නෑ නේ තනියෙන් හිටියේ. ඒ විස්තර කවුද කියන්නකෝ? සෝටක් ඇඳලා හිටියේ. එතකොට එයා කිව්වා ඉඳපල්ලා බලාගනිල්ලා කරනා දේ බලාගනිල්ලා කී කෑ ගැහුවා. ඒක තමයි මම ටක් ගාලා බැලුවේ කවුද කියලා. එයා බයිසිකලයකට ගියේ. ඔව් ඇන්ටි. ඒ කියන්නේ බයිසිකලයේ පුඩ් සයිකලයකද මොකද කියන්නේ? අලුතින්ම ගත්ත පුස් බයිසිකල් එක. එයාගේ අතේ මොකුත් තේරෙන්නේ තිබුණේ නැද්ද? ආයුධයක් තිබ්බා. අම්මෝ. ප්‍රේසරයක්. කවුද මේ තාම හොයාගන්න මේ දන්න කෙනෙක් නේද? හැමදාම එහෙම දන්න කෙනෙක් නේ. ඇන්ටි පොඩ්ඩක් ෆෝන් එක එළියෙන් තියලා ඇන්ටි පොඩ්ඩක් ගිහලා බලන්න මේ දොර කොටට. අනේ ඇන්ටි පැටිය පට්ටක් ගාලා යන්න පැටිය. මේ ගාම්පුරේ කිසි කෙනෙක් එන්නේ නැහැ බේරුටි. අනේ ඇන්ටි බලන්නකෝ ඇන්ටි පැටියෝ. හරි. මේ දන්න කෙනෙක් නෑ පුතේ කවුද? එහෙම ඇවිල්ලා බේරෙන්න මෙහෙම වෙන්න හම්බෙන්නේ නැහැ. අන්තිර ඇට නිකන් හරි හද්දක් වුත් මෙහෙ බේරිලා හම්බෙන්නේ නැහැ. ඇන්ටිලා ගෙදර බල්ලෝ ඉන්නවද? අපේද? අර බල්ලෝ කියන්නේ ඔය අහල පහලේ උන් ගොඩක් ඉන්නවා. අර ඉතින් කන්න බොන්න දෙන හින්දා මේ ඔය අහල පහලේ ඉන්නවා. ඇන්ටි බලන්නකෝ මට බයයි. දැන් කාලේ මිනිස්සුන්ව විශ්වාස කරන්න පුළුවන් දැන්ටිනේ කෝල් කරලා එකේව කියනවා ගෙවල් වලට යනවනේ. ඒක මං කියනකො මල්ලිකා කියන එක කියලා දන්නවද? පොලියට දෙන මල්ලිකාද නැත්නම් සීට්ටු මල්ලිකාද? සීට්ටු මල්ලිකා කියන එක නේ මහතෙක් කෙනා නේද? ඔව්. පොලියට දෙන එක හෙට්ටුත් තියනද? අන්න ඔව් පොලියට දෙන මල්ලිකා මොකද මං එයාත් එක්ක තමයි ඇන්ටි මේ සීට්ටුවක් දැම්මේ. එයා හින්දා තමයි ආව අඳුරන්නේ ඇන්ටි. දුරේ එතකොට දැන් එතකොට ඔයා ඉන්න ගිහින් කොතනද කියන එක මම හරියට තාම දන්නේ නැහැ. අනේ ඇන්ටි ෆෝම් බිලත් යනවා. එතකොට මේ දුරේ ගෙවල් කොල්ලරිය තියෙන්නේ කියනකො. දැන් මෙහෙමනේ ඇන්ටි මේ සීට්ටු මල්ලිකාලේ ගෙවල් තියෙනවනේ. ඔව්. ඊට ඉස්සරහා තියෙනවනේ අර සීට්ටු මල්ලිකාලේ පුතා සීට්ටු වින්දන. පුතා කවුද? සීට්ටු වින්දන. ඒගොල්ලන් ගෙදර ඉඳලා හුවක විතර දුර ඇන්ටි. ඒ ගෙවල් හරිය නෙහාද? නෑ ඇන්ටි හුවක දුර කියලා කිව්වනේ දෙක සැරයක්. අයිය අප්පා. එතකොට මේක ගන්නකො. එතකොට දුවල් කවුරුද ඉන්නේ? මමයි අපේ නංගි මල්ලි අක්කයි අයියයි තව චූටි මල්ලි කෙනෙක් ඉන්නවා. එයයි අම්මයි තාත්තයි අපි පොඩි පවුලක් ඇන්ටි. අනිත් එක ඇන්ටි මේ දවස්වල මට හොඳටම බෝයිස්ලා යාළු වෙන්න අහන කාලේ. මේ දවස්වල බෝයි කෙනෙකුත් යාළු වෙන්න අහනවා. ඒ කොල්ල මොනවද? මගේ යාළු වෙන හපු කොල්ලද? ඔව්. එයා ඇන්ටි දන්නේ කෙනෙක්. මං දන්නේ කෙනෙක් කවුද දන්නේ? ඇන්ටිලාගේ පුතා. ඒ බාප්පලෙන් ටිකකින් එන්නේ කියලා ගියා දැන් ටිකට ඉස්සෙල්ලා. බාප්පලා ගෙදර යනවා කියලා හැමදාම බොරු කී මාව හම්බෙන්න තමයි එන්නේ ඇන්ටි. අනේ ඇන්ටි මුකුත් කියන්න එපා. නෑ කියන්නේ. ඔය අයියා හරිම හොඳ එක જાති ගෙනත් දෙනවා ඇන්ටි. දැන් ඊයේ ෆෝන් එකක් ගෙනත් දුන්නා අපිට ෆෝන් එක. ෆෝන් එක? එයාගේ ගෙනත් දුන්නේ. එයා මට ටැග් එකක්. ඊයේ කිව්වා 40000ක්ද කොයිද කියලා කිව්ව ගාන. අම්මෝ. ඒ කියන්නේ ඇන්ටි ළඟදී ලෝන් එකක් දාලා අපේ ගෙදරට ෆ්‍රිජ් එකකුයි මේ වොෂින් මැෂින් එකකුයි අරන් දෙනවා කියලා කිව්වා. අනේ ඇන්ටි මේ වහන්න හිම යන්න එපා හොඳේ. නෑ අපෝ නෑ මං අහන්නේ. මට පොරොන්දු වෙන්න ඇන්ටි. නෑ අහන්නේ නෑ මං අහන්නේ මං කතා කරලා දුව ඉවරයි. ඈ කියන්නකෝ මේ අම්මා පොරොන්දු වෙනවා කියලා. මේ අම්මා පොරොන්දුලා කියන්නේ නෑ. මට බයයි ඇන්ටි. නැත්තම් අයියා සැරගරයි මට. නෑ. අනේ ඇන්ටි බිලක් කියන එකකුත් යනවා ෆෝන් එකේ. තියෙනවා බුදුරණයි. හරි ඇන්ටි මේ අර මනුස්සය ආවේ නෑ නේද? නෑ ආවේ නෑ. අනේ ඇන්ටි આવොත් මතක් කළා කියන්න. තියෙනවා. අනේ ඇන්ටි එහෙනම් පුතාව දෙනවනේ නේද? හරි. අනේ thank you. තියෙනවා බුදුරණයි. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කිරීමෙන් තමන්ගේ බෝයි පෙන්ගේ මවව ඉතා ඉක්මනින් යාළු කරගත හැකියි. Who's speaking? Hero Who's Speaking අංශයේ ඉදිරිපත් කිරීමක්.